කුසල් අකුසල් තේරුම් ගන්න පුළුවන් අර බුදුරු උගන්වන්නේ. අර සබ්බපාපස්සා කරන බුදුරු උගන්වනවා සියලු පව් නොකළ යුතුය. සියලු පව් නොකර ඉන්න පුළුවන් ආත්මයක් කියන්න බලන්න. මනුෂ්‍යාත්ම භාවය. මොකද්ද වමට දකුණට හැරෙන්න කියන්නේ? සියලු පව් නොකර ඉන්න පුළුවන් උත්තරීතර ආත්ම භාවයක් තමයි පින්නතුනේ මනුෂ්‍යාත්ම භාවය. එනිසා මතක තියාගන්න. අද අදිෂ්ඨාන කරන්න. තුරංගේ සරණින් පන්සිල් අරගෙන සිල්වතුන් බවට පත් වෙලා ඉන්නේ. එහින්දා ප්‍රාර්ථනාවක් කරන්න. අද ඉඳන් එක අකුසලයක්වත් සිද්ධ කරන්නේ. අදිෂ්ඨාන කරන්න. එක වචනයකින්වත් පැහැදිලිද මං කියන එක? එක වචනයකින්වත් පින්නතුනි මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. සංසාරේ කවදානම් ආයේ මිනිස්සු වෙලා උපදින්නද? මේක වැරදි කියලා ඉගෙන ගන්න පුළුවන් එකම ආත්ම භාවය තමයි මනුෂ්‍යාත්ම භාවය. හෙට ඉඳන් පිළිපදින්න. වචනකින්වත් කිසි කෙනෙකුගේ හිතක්වත් රිද්දන්න එපා. කිසි කෙනෙක්ගේවත් හිතක් රිදෙනවා නම් පින්නතුනි රවණ්ඩවත් එපා. එයිද මේ පව් පිරෙන්න තියෙන එකම ලොකුම ආත්ම භාවයක් තමයි මිනිසත් භාවය. බුදුවරු උගන්වනවා සියලු මේ මහා විශිෂ්ට දේශනාව. සියලු පව් නොකළ යුතුය. එහෙනම් මිනිස් වෙලා ඉපදුනාම පුරුදු වෙන්න ඕනේ සියලු පව් නොකර ඉන්න. දැන් ඔය සියලු පව් නොකර ඉන්න කියනකොට ඔයත්තන්ට හරි වැදගත් කාරණයක් තමයි පින්නතුනේ කට වචනය පරිස්සම් කරගන්න එක. ජීවිතේ බොහෝ අකුසල ධර්ම රැස් වෙන්නේ සමහර විට ඔය මේ පුරුදු වෙන්න ඕන ඔය මැරෙන්න කලින් පව් කරන එක නවත්තන්න කියන්න පින්නතුනේ පව් තුලින් වැඩිපුරම සිද්ධ වෙන්නේ වෛරක්කාරය ඇති වෙන එක. අපි පව් වැඩ කරනවා කියලා නිතරම කරන්නේ. දැන් ඔය ඉස්සර වාගේ සත්තු මරණේ අඩුයි. එතකොට එමිති ලොකුවට පව් කරෙන්නේ. මිනිස්සු හරියට පුරුදු වෙලා ඉන්නවා. අනෙක පීඩාවට පත් කරලා කුසල් කරගන්න. අනෙක අපහසුතාවයට පත් කරලා කුසල් කරගන්න. හොඳට කටයි වචනයයි පරිස්සම් කරගන්න. උදාහරණයක් විදිහට ඔය මම හැමදාම මේවා කියනවා පින්නතුනේ හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කියන්න එපා. පුළුවන් ද නොකිය ඉන්න. දැන් මම මේක කියනකොට මේ අපේ තරුණ මහත්තුරු ඔය පාරවල් ගානේ අම්මලා තාත්තලා දහස් ගාණක් සෙනග ඉන්නෝ. කොහොමද 10-15000ක්වත් ඇදිනේ. වැඩි මිසක් අඩු නැහැ. හැම කෙනාම හිතන්න හාමුදුරුවනේ හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝවත් කියලා කතා කරන්නේ. මුළු සමාජෙම පින්නතුන් දුස්චරිතෙන් වළකින්න ඕනේ. මුළු ලෝකයක් සුචරිතේ හැසිරෙන්න ඕනේ. මම කිව්වේ ඔය එක වචනයයි. ඔය වචනේ පරිස්සම් කරගන්න එකේ වටිනාකම අදාළ වෙන්නේ බෞද්ධයන්ට විතරද? මේක ಜಾති ભેදයක් නැහැ. මේකට ආගම් ભેදයක් නැහැ. පුරුදු වෙන්න.
හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කතා කරන්න එපා. ඊළඟට පුරුදු වෙන්න. හෙට ඉඳන් කිසි කෙනෙකුට ඔය ගෙවල් දොරවල් වල තියෙන ලොකු ප්‍රශ්නයක් නෙපින්නතුනේ. මිනිස්සු හරියට සහ පුදුම විදිහට මේ හරියට කුණු හරප කියනවා මිනිස්සු. දැන් මේ අම්මලා තාත්තලා ඉඳගෙන කල්පනා කරන්න ඕන එකක් තියෙනවා. මොකද්ද? මම මේ වෙනකොට කුණු හරප කීයක් විතර කියලා දෙනවා? කොහොමද දෙකට වැඩියෙන් කියලා දෙනවනේ? කොහොමද 3-4ක්වත් කියලා ඇතිව ජීවිතේ මේ වෙනකොට. මොන 3-4ද කුණු හරප පගෝදි ගණන් පළල ඇති. මිනිස්සෙක් වුණාම හුරු වෙන්න ඕන මොකද්ද? දැත්තටම කියන්න පින්නතුන ඔය කුණු හරපෙන් බැනලා තියෙන්නේ කාටද? අපි සම්මත ජාතියකට අපිට කුණු හරපෙන් බැන ගන්නවද? පින්නතුන මේ අගිල්ලක් උළුවස්සක හැප්පුණත් මිනිස්සු කුණු හරප කියන්නේ. හොඳට පුරුදු වෙන්න. මේ වචනයක් පිට වෙන වාරයක් පාසා අයි නිකන් ගෙදර ඉන්න ගමන් ඔය බුදියාගෙන ඉන්නකොට කුණු හරප කියනවද? එහෙම කියවනවා නම් ඒ වල්ලෙට ඒවට වෙනම බෙහෙත් ගන්න ඕන. මේ වචන පිට වෙන්නේ කවුරු හරි වෙනුවෙන්. ඒ පිට වෙන වචනයක් ගානේ මොනවාද ඇති වෙන්නේ? නිකන් පාරේ යනකොට තෝතෝ කියා යනවද? නැහැ. නිකන් ඉඳගෙන ඉන්න කුණු හරප කියනවද? නැහැ. මේ දෙකම අර බුදුරු උගන්වන්නේ වාචාය සංවරෝ සාදු. වචනේ සංවරකම තියෙන්න ඕනේ. ඔය දෙක පිට වෙන වාරයක් ගන්න ඇති වෙන්නේ වෛරයක්. ඔය වචන දෙක පිට වෙන වාරයක් ගන්න ඇති වෙන්නේ තරහව. ක්‍රෝධය. ඒකේ අවසාන ප්‍රතිඵලය මොකද්ද? දැන් අර මෙහෙ ටවුන් එකේ චණ්ඩි ඉන්නවද? මෙහෙ නැතුව ඇති ඔය සමහර ටවුන් වල ඉන්නවා. බස් එකෙන් රුපියල් 150ක් ගන්නවා 200. ඔය වගේව තමයි කරන්නේ. එතකොට ඔය ගහ බැන ගන්නවා ඔය ඔට්ටු තට්ටු වෙන ඒවා. එහෙම මේ හරියට ආවොත් එහෙම පින්නතුනේ. බත් එකක් කාලා වතුර එකක් බීපුවම විස්මෘත ආවැදෙනවා. එච්චරවත් පණක් නැහැ. ඔය සියලුම විදිහේ දේශය පතුරන පින්නතුන්ට කියන්නේ ඒවා හරි භයානකයි. මම මේක කියලාම ඉන්නම් මට ආය පානදුරේ බණවලට කියන එකකුත් නැහැ. මොකක් හරි ක්‍රමයකින් බලහත්කාරකමක් දේශයක් පිට වෙනවා නම් පිට වෙන සොරයක් ගානේ වෛරයක් ඇති වෙනවා. දන්නවද මේ වෛරය කොහොමද පිරිමහන්නේ කියලා? අර මතකද ඊයේ පෙරේද අර පොඩි එකා කපලා මැරුවා. අවුරුදු 5යි. කවුද කැපුවේ? අම්මා. පින්නතුනේ පිහියේ හැටියට ඒක අර මේ අතුල්ලලා කපන්න බෑ. බෙල්ලක් කැපිය හැකිද? රාත්තල් 30-40 කව බරක් අතට එන්න ඕන මොකේද? ඔය සමහරු කියනව නේද තොපි මරාගෙන මැරෙනවා කියලා. ඔවල් ලේසි නෑ කිව්වා කියලා. පේනවද මරාගෙන මරණ හැටි? පුතා මරලා අම්මා මැරුණා. වෛරේ කෙලවර. මිනිස්සු කියනව නේද ඔය කියන්නේ නැද්ද තොපි කනවා කියලා? මම දැකලා තියෙනවා බස්වල සමහර රියදුරු මහත්තුරු එහෙම දොස් පරොස් කියනවා නෙමෙයි හොඳේ. බස් වලට එක්ක සෙනග ගන්න බැරි වෙලා වෙන බස් එකක් ගත්තාම පින්නොදෙන ටිකට් 3ක් ඇති. පිටිපස්සේ අල්ලනවනේ ග්ලාස් එක කුඩු වෙලා යන්න. රුපියල් 300කට විතර. වෛරය පිට කරන හැටි. මොකටද මිනිස්සු මේ හැල්මේ දුවන්නේ? හැම වෙලේම පිච්චි ඉන්නේ. හැම වෙලේම
අනෙක දිහා වෛරෙන් කාට හරි වැරදිච්ච ගමන් මිනිස්සු මොකද කරන්නේ? මිනිස්සුන්ගේ හිත්වල තියෙන කැතකම එළියට එනවා. මිනිස්සු පුළුවන් තරම් නිමෙන්න ඕන පින්නතුනේ. මිනිස්සු පුළුවන් තරම් සංසුන් වෙන්න ඕනේ. මිනිස්සුන්ට හොඳ ඉවසීමක් තියෙන්න ඕනේ. මේ කරුණු කාරණා නැති වුණොත් අත්වෙන ප්‍රතිඵලය මං ඊළඟට කියන්න. අර දැක්කද බදුල්ලේ ටවුන් එකේ පහුගිය දවස්වල අර අයියයි මල්ලි එක දිගට කපා ගත්තා. වෛද්‍යවරු කියනවා මේ හරි කරදරයක් මේ දෙන්න. ඇයි ඒ? දෙන්න දෙමාරුවට කපා ගන්නවලු පින්නතුනේ. මට මතක නෑ මේ පැත්තෙම දර ඉස්පිරිතාලේ ඉන්නකොට අත කපාගෙන ආවේ බද්ද කෙරුවට පස්සේ. අත කපලා බද්ද කෙරුවා. ඉස්පිරිතාලෙට ගිහිල්ලා අත කපාගෙන ආවා. මේ සමාජෙච්චරට කුරිරුයි. මැදවච්චි. සුමානයක් ඇති. පුතා අම්මට පොරවෙන් කෙටුවා. දකින්න ඇති මං හිතන්නේ. මොනවාද මේ පිට වෙන්නේ? පිටුතුනේ මේ සංසාරේ අරගෙන එන වෛරය මං යෝජනා කරන්නේ ඒකයි. මරෙන්න කලින් වෛරය නවත්තන්න. මේකේ පිරිමහන්න දෙයක් නැහැ. එදිරිවාදිකම් පිරිමහන්න දෙයක් නැහැ. වෛරක්කාරකම් පිරිමහන්න දෙයක් නැහැ. කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවය කුසලස්ස උපසම්පදා කුසල් විතරක් කරගෙන මැරෙන්න පින්නතුනේ. සංසාරේ කවදානම් අපි ආයේ මිනිස් වෙලා උපදීද? සංසාරේ කවදා මේ වගේ ධර්මාසනයක් ඉදිරියේ ජීවමාන මගේ තථාගතයන් වහන්සේ ඉදිරියේ වැඩ ඉන්නාසේ මහා සංඝ රත්නය ඉදිරියේ ඉඳගෙන කවදානම් පින්නතුනි පන්සිල් අරගෙන බණ අහන්නද? සංසාරේ තිරිසන් වෙලා උපදී කිසි කෙනෙකුට කොලොප්පම් කරන්න එපා. සමහරු ඉන්නව නේද ඔය අර මන්ද මානසික පින්නතුන් ඉන්නේ. මානසික ආබාධ තියෙන අපේ පින්නතුන් ඉන්නවනේ සංසාරයක් උස. කවදාවත් පින්නතුනේ ඇත්ත අව탁සේරු කරන්න එපා. කවදාවත් කෙනෙකුට ඇඟිල්ල දික් කරලා ඔය ඒ අනෙකගේ අපිරිසුදුකම නිසා අපි බොහෝ දුරට අනෙකව හැල්ලු කරනවා පින්නතුනේ. කිසි කෙනෙක් පහත් කරලා කතා කරන්න එපා. මෙහෙම කතා නොකර ඉන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? මේවා පුරුදු කරන්න. මේවා පුරුදු නොකරොත් බල්ලෝ බලල්ලු වෙලා උපදී. මාන්නකාරකම් තියාගන්න එපා. අපේ රස්සාව, අපේ තත්වය, අපේ තරාතිරම වෙනතුනේ ඒවා අපි ගාව තියාගන්න. ඒ මත කිසිදු මිනිසෙක් ඇති නැති පරතරය මත හෝ කිසිදු ભેදයක් මත අපහසුතාවයට නම් අදිෂ්ඨාන කරන්නද? මගේ කටින් හාමුදුරුවනේ හෙට ඉඳන් කිසි මිනිසෙක් ලැජ්ජාවට පත් කරන්නේ බුදුරු ගන්නන්නේ. නපරෝ පරං නිකුබ්බේත නාති මඤ්ඤේත කත්තචිනං කංචි. කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරේවා. පුරුදු වෙන්න. කිසි කෙනෙකුට වෛර කරන්න එපා. කිසිවෙක් කිසිවෙකුට නිඳා නොකරේවා. අපි දන්නවා පින්නතුනේ ගෙවල් වල අනන්තවත් කුණුහරුපෙන් බැන ගන්න නැද්ද ගෙවල් වල? පානදුරේ පැත්තේ කොහොමද දන්නේ මං කියන අනිත් පැති වල ස්වභාවය. ඇති හැටි කුණුහරුපෙන් බයිනවා. කවුද බයින්නේ? දැන් මේ වෙනකොට මේ අම්මලා වේසි කියලා කී ගමනක් විතර බැනුම් අහලා තියෙනවා. කවුද බයින්නේ? සෙනෙහබර කසාද ස්වාමියා. පවු නැද්ද?
පින්නතුනේ මිනිස්සු වෙලා ඉපදුනාම ඒවා නොකර ඉන්න ඕනේ. අපි ඕන තරම් දන්නවා. මේවා ඉතින් අහලා හෙට ඉඳන් මේ විදිහට නොකර ඉන්න ඕනේ. පින්නතුනේ දරුවෝ ඉස්සරහ අම්මට අම්මු කුණු හරපෙන් බයිනෝ. බයින්නේ නැද්ද? බයිනෝ. මොන පිරිමිකමද? දැන් මේ හිටගෙන බණ අහලා තාත්තලා කල්පනා කරන්න ඕන ඉඳගෙන ඉන්න උදවිය මොකද්ද? ඔහොම හදවතට පොඩි තට්ටුවක් දාන්න. දාලා හදවතින් නිවාඩුව අහන්න මම මගේ බිරිඳට කී පාරක් කුණු හරපෙන් බැලලා තියනවද මගේ ළමයි ඉස්සර. ඇයි එහෙම බයින්නේ? පෞරුෂයක් නැහැ. ඇයි එහෙම බයින්නේ? පිරිමිකමක් නැහැ. ඇයි එහෙම බයින්නේ? පිරිමියෙක් වුණාම දැන් මෙව තාත්තලාට කියලා වැඩක් නැහැ. මං තරුණයන්ට කියනවා ඒ හින්දා. වේලිච්චිරුට නමන්න බෑ කැඩෙනවනේ. අමුව නැමෙහි. තරුණ මහත්තුරු හොඳට මතක තියාගන්න. මේ තරුණ කාලයේ තියෙන්නේ බොහොම ටික දවසයි. මේ කාලය තුල හොඳ පෞරුෂයක් හදාගන්න. තාත්තලා දැන් හදාගන්න බලන්න. හොඳ අභිමානයක් හදාගන්න. මොකද්ද තරුණයෙකුට තියෙන්න ඕන? පෞරුෂයයි අභිමානයයි. පින්නතුනේ තරුණයෝන්ගේ පෞරුෂය රැකෙන්නේ අර හොඳ ක්වොලිටි එකක් මේන්ටේන් කරන්න. මිනිස්සුන්ගේ ක්වොලිටි එක තීරණය කරන්නේ කොහොමද? බුදුහාමුදුරුවෝ කොහොමද ක්වොලිටි එක තීරණය කරේ? අර කියනවා නේද? නජ්ජා වසලෝ හෝති නජ්ජා හෝති බ්‍රාහ්මනෝ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ. මිනිස්සුන්ගේ ක්වොලිටි එක හරියට මැන්නේ බුදුහාමුදුරුවෝ. උන්වහන්සේ දේශනා කරනවා මිනිස්සු කියන කරන එකෙන් තමයි මිනිස්සුන්ගේ පෞරුෂය ක්වොලිටි එක නම්බුව ගෞරවය පෞරුෂය හැම එකක්ම පේන්නේ. ඔය සමහර ගෙවල් තියෙනවා නේද? පින්නතුනි මම මෙහෙම කිව්වට පානදුරේ පැත්තේ එහෙම නැති වෙන්න පුළුවන්. හොඳේ. කට ඇරියොත් කී පාරක් තාතෝ කියලාද කතා කරන්නේ? මේ ගෙවල් වල වැඩිපුරම කතා කරන්නේ තාතෝ කියලා. ඒක තරුණයන්ට තරම් උචිත නැහැ. තරුණයෙක් වුණාම තියෙන්න ඕනේ. අර ඉවසීම ඇති වෙන්නේ පෞරුෂය තිබ්බොත් විතරයි. ඉවසන්න පෞරුෂයක් තියෙන්න ඕනේ. ඒ දැන් කුණුහරුප කියන සියලු දෙනාට මොකද්ද නැත්තේ? දැන් තරුණ මහත්තුරු හිතන්න ඕනේ මට පෞරුෂයක් තියෙනවද නැද්ද? පෞරුෂයක් තියෙන මිනිස්සුන්ට කුණුහරුප කියන්න බෑයි. ඒක තමයි ඒ නඩත්තු කරන රකින්න ඒ ක්වොලිටි එක. මන් තරුණ මහත්තුරුන්ට යෝජනා කරනවා ඒ ක්වොලිටි එක නඩත්තු කරන්න. තව කාරණයක් තියෙනවා මම මේකත් කියලාම ඉන්නම්. ඔය මේ පානදුරේ පැත්තේ කුඩු වයිස් තියනවද නැහැ? නසාතිකව නැතිවද මං හිතන්නේ. ඇත්තටම දන්නේ නැති ඉඳන්. බොහෝ පැතිවල ගංජා තියෙනවා. ඔය කුඩු වයිස් මේ පොඩි පැටව මේ පෙති කාට් තියෙන කොල්ලොන්ගේ සාක්කුවල පෞරුෂයක් නැහැනේ. මේ පොඩි කොල්ල බීඩි ගොඩවල් බොන්නේ. ඒ මොනවාද ඒකට කියන්නේ? පෙති බොනව නෙමෙයි පෙති ගහනවා කියලානේ කියන්නේ. පෙති බීලා පෙති ගහලා මේ පොඩි කොල්ලෝ මට හරි දුකයි. පින්නතුනි බීඩි ගොඩවල් උරනවා. පෞරුෂයක් තියෙන ජාතියක් කොහොමද හදන්නේ? පෞරුෂයක් තියෙන ශ්‍රී ලාංකිකය කොහොමද බිහි කරන්නේ? තරුණ මහත්තුරුන්ට මං එකටම කරන යෝජනාව තමයි ඔය බාල වැඩ කරන්න එපා. ඔය
නොකල යුතු නොගැලපෙන දේවල් කරන්න එපා. ඒ වගේ අපේ තරුණකම අපේ පෞරුෂය හීන වෙනවා. ඒ නිසා එකටම පුරුදු වෙන්න. ඔය සමහර තරුණයෝ ඉන්නවා දැන් ඔය අයිස් ගහන කොල්ලෝ කියන්නේ මේ නැතුව බෑලු. මේවත් එක්ක ඇති වෙලා තියෙන මේ හොරකම පානදුරේ තරුණයන්ට මං යෝජනාවක් කරනවා. එක්කහුව වෙන්න. පින්නතුනි මම මෙව්වා කියනවා කියලා මට තරජන ගර්ජන එමටයි. ඒවා ඉතින් නොකිය බෑ. ඔය විවිධ විදිහට විවිධ අපවාද නගනවා මේවා නවත්තන්න. නමුත් පින්නතුනේ නිවන් දකින්න නම් මේ ප්‍රජාව හදන්න ඕනේ. පින්නතුනේ මේ සමතේ විදර්ශනාව වඩන්න නම් මේ තරුණ මහත්තුරු මේ මඩුවට ගෙන්න ගන්න ඕනේ. මේ ව්‍යායාමයේ ප්‍රතිඵල තමයි පින්නතුනේ මේ දවසින් දවස පේන්නේ. මේ ව්‍යායාමයේ ප්‍රතිඵල තමයි දසදහස් ගාණින් මේ අහන්නේ තරුණ මහත්තුරු එක්කහුව වෙන්නේ. පානදුරේට මං කරන යෝජනාව තමයි තරුණයෝ සේරම එකතු වෙන්න. තරුණ සංවිධාන එකතු වෙන්න. මේ නගරේ පුරාවට මේ කුඩු විකුණන ඒවා අයින් කරලා දාන්න. හෙට ඉඳන් තඩි ගහන්න කියනවා නෙමෙයි හොඳේ මේ විකුණන මිනිස්සුන්ට. මත්පෙති ජාවාරම සිද්ධ කරන අයවලුන් පින්නතුනේ අපිට වෙඩි තියන්න පුළුවන් මේ යන විදිහට. ඇයි? කොල්ල කෝල් දීලා පොරොන්දු වෙනවා. හාමුදුරුවනේ පින්නතුනේ මේ විකුණපු තරුණයෝ කියනවා නැවැත්තුවා හාමුදුරුවනේ කරන්නේ නෑලු. ඒ වචන ඇහෙනකොටත් පින්නතුනේ මේ ධර්මයේ ආශ්චර්යය සම්බුද්ධ ශාසනේ චිරස්තතිය අවුරුදු 10 ගාණක් ඉස්සරහට යයි. ඒ නිසා මේ මද්‍රහුව චාරාව නවත්තලා දාන්න ඕනේ. ජාවාරම කරන පින්නතුන්ට මං යෝජනා කරන්න. ජාවාරම කරනේ මහත්තුරුන්ට මං කියන්නේ ඕක නවත්තන්න. කොහොමද දෙයනේ මේ අවුරුදු 15 16 රුපියල් 20 30000ට පඩියට කඩවල් වල වැඩ කරන කොල්ලොන්ට අයිස් පැකට් විකුණන්නේ. මේ පාරේ සපත්තු මහන මිනිස්සුන්ට කුඩු පැකට් විකුණන්නේ. මම මේක අමුවටම කියලා දාන්න පින්නතුන වෙන මේක සරලව කියන්න ක්‍රමයක් නැහැ. ඔය වැඩේ නවත්තන්න. මේ සේරම එක්කහුවෙන්ට දවසින් දවස අම්මලා තාත්තලා පුදුම විදිහට දුක් විඳිනවා. දෙමව්පියෝ කතා කරලා කියනවා හාමුදුරුවනේ මේ උදෙත් කොල්ල නැගිට්ටලු. ටික වෙලාවක් යනකොට කොල්ල එන්න කලින් පෙන්වවලු රුපියල් 1500 තියෙන තැන. පළවෙනි පාර අහනවලු 1000ක් නැද්ද කියලා. කවුද අහන්නේ? පුතා. දෙවෙනි පාර අහන්න අම්මා ඉඩ තියන්නේ නෑලු. ඇයි? හාමුදුරුවනේ දෙවෙනි පාර අහනකොට ඉඩ තිබ්බනම් හැන්දෑවට යන්න මුට්ටියක් නෑ කිව්වා. මට කියපුවා පින්නතුනේ මේ පොළවේ ගහනවලු. තුන්වෙනි පාර අහනකොට ඉඩ තිබ්බනම් ළඟට ගිහිල්ලා කටට කරලා හයියෙන් කුණු හරපෙන් බයිනවලු. යම්මා අඬා කියනවා හාමුදුරුවනේ කොල්ලා ගියපු ගමන් ගෙදරින් සමහර තාත්තලත් එහෙමයි. අම්මා ඉක්මනට යනවලු මොකේටද? ඔය කොහේ හරි වැඩකට යනවලු. වෙන කිසි දෙයකට නෙමෙයි අම්මා වැඩට යන්නේ. මොනා කරන්නද? පුතාට කුඩු ගහන්න සල්ලි හොයන්න. ඒක නැත්තම් මේක මෙහෙම ඛේදවාචකයක්. මැදවච්චි අම්මා මැරුවේ බොණ්ඩ යන්න එපා කිව්වා කියලා පොරවෙන් කොටලා. මේක නැති වෙනවා. මේක නවත්තන්න. මේ
පොඩි කොල්ලෝ. මේකෙන් බේරගන්න පානදුරේට මම කරන යෝජනාව එකතු වෙන්න. ධර්මයට අනුව හැසිරෙන්න. කිසි කෙනෙකුට අල්පනිත්තකින්වත් හානි කරන්නේ නැතුව මේක හරි මෛත්‍රී සහගතව නවත්තලා දාන්න. මේ තරුණ මහත්තුරු සියලු දෙනාම ජාති ආගම් භේදකින් තොරව හොඳ නිරෝගී සම්පන්න වෙන්න ඕනේ. හොඳ සෞඛ්‍ය සම්පන්න වෙන්න ඕනේ. හොඳ ව්‍යවසායකයෝ වෙන්න ඕනේ. හොඳට හම්බ කරන්න ඕනේ. එතකොට දියුණු වෙන්නේ අපේ රට පිනොදුනේ. අර බුදුරු ගන්නන්නේ. බුදුහාමුදුරුවෝ මංගල සූත්‍රය දේශනා කරේ ලෝක සත්වයාටමයි. විනයෝච සුසික්කිතෝ. තරුණයොන්ට හොඳ විනයක් තියෙන්න ඕනේ. ඔය දැන් මෙහෙ මියුසිකල් ෂෝ එකක් එහෙම ගිහපුවාම ගහගන්නේ නැද්ද එහෙම? ඇදලා අරිනවනේ හෙල්මට් පාරවල් වලින්. කවුද? කොල්ලෝ. තරුණ මහත්තුරු. තරුණයොන්ට පෞරුෂයක් නැහැ. මොකේද? හොඳ ඉවසීමේ ශක්තියක් තියෙන්න ඕනේ. මට ඉතින් අදත් ෂුවර් ඔය තඩි ගහ ගන්නවා කොහේ හරි දැන් යනකොටයි. පෑගුණොත් කුණුහරුපෙන් බයිනෝ. පින්නතුනේ පෞරුෂයක් තියෙන තරුණයෙක් එහෙම වෙලා බෑ. තරුණයාට හොඳ අභිමානයක් පෞරුෂයක් ගොඩනගෙන ගාරවෝච නිවාතෝච මේ බුදුවරු කියන්නේ අනෙකට ගරු කරන්න පුළුවන් මට්ටමේ පෞරුෂයක් තියෙන්න ඕනේ. ඒ නිසා දැන් ඔය පින්නතුනේ මේ බණ කියන්න වෙලාවක් නැහැ. දැන් විනාඩි 50ක් ඉවර වෙන්න එන්නේ. මම තාම බණ හරියට පටන් ගත්තේ නැහැ. මම මේ තරුණ මහත්තුරුන්ට මේ පණිවිඩ ටික තියන්නේ. ජීවිතේ අනෙකට ගරු කරන්න පුරුදු වෙන්න. මේ ලෝකේ ආදරයට කරන්න බැරි දෙයක් නෑ. අර මතකද අර නන්දි විශාල ජාතකේ පළවෙනි දවසේ හරක ඇද්දේ නෑනේ. දෙවෙනි දවසේ අපූර්වට ඇද්දා. ඒ නිසා තරුණය වුණාම හරි කාරුණිකකම තියෙන්න ඕන. තරුණයන්ගේ කාරුණිකකම නැත්තටම නැති වෙලා තියෙන්නේ. තරුණයෝ අද තරුණ මහත්තුරුන්ගේ විමසිල්ල හරි අඩුයි. තරුණ මහත්තුරුන්ගේ පරීක්ෂාකාරී භාවය අඩුයි. තරුණ මහත්තුරු හරි අපරීක්ෂාකාරී. වෙනතුනේ අපරීක්ෂිත කාර්යකේ හොඳ කතාවක් තියෙනවා. අර අලුත කසාද බැඳපු ජෝඩුවක් ඉන්නවා. වැටයිනේ ඉන්නව මුගටි පැටියෙක්. මුගටි පැටිය හම්බෙනවා. හම්බුණාට පස්සේ දැන් අර සමහර ඔය මම මේක කියනකොට අපේ අම්මලා කැමති නැති වෙයි. ස්වාමියා බල්ලෙකුටවත් ආදරණය කරනවට බිරිඳ කැමති නැහැනේ. ඒකට බජාර් භාෂාවෙන් මොකද්ද කියන්නේ? ඒකට ජෙල කියලා නේ කියන්නේ. පොඩි ජෙලක් මේ පාන්දුරේ අම්මලාගේ එහෙම නැතුව ඇති. නමුත් බොහෝ තැන්වල ඕක තියෙනවා. එදා ඔය ජෙල ගැහුවාර මුගටි පැටිය හදනකොට ඒ බිරිඳට කැමැත්තෙන් නෙමෙයි හැදුවේ. කසා මේ පැතිවල නැන්දම්මලේලි ගස්ටනේ තියනවද නැහැ? මං කියන්නේ කස නැතුව ඇති සමහර විට. ඇත්තන්ගේ රියැක්ෂන් හැටියට පින්නතුනේ වෙන කොහෙවත් නැති ගානට පානදුරේ තියනවා වගේ. ඔව්. හේතුව මුලින්ම අකමැති වෙච්ච දෙයක් තියෙනවා නම් මොකද වෙන්නේ? ඔය අම්මලාගේ වෛරය ඒකනේ. අර නුරුස්නා ගතිය මුලින්ම ආවොත් මොකද වෙන්නේ? වෙනතුනේ මේ බුදුන් වැඳ වැඳ ඉන්නවා. මෙව මට මේ ලේලිලා කියපු කතන්දර. වැඳ වැඳ ඉන්නකොට දවසක් ලේලි බැලුවලු අපූර්වට කුයිලෙනවලු බත් එක රොස් වෙනවා. නැන්දම්ම අත් දෙක පල්ලෙහාට දාලා නහය උස්සලා බැලුවලු. අර අමුතු විදිහට ඔය රොස් වෙච්ච දෙන් වාගේ කියලා හිටියලු. දැන් මේක මේ සජීවී යන හින්දා අනිවාර්යෙන් ඒ කට්ටිය බලනවා හොඳේ.
මට ඒ ලේලි කිව්වෙත් මේක බනට කියන්න කියලාම. ඒකයි කියන්නේ. රොස්සච්ච දෙන් කියලා ඉන්නවා. බලන්නකො තියෙන කැතකම නැගිටලා ගිහින්. මොකද වෙන්නේ අර ඕෆ් කරුවන. ලේලිත් බලාගෙන. බත් බෙදන්න යනකම් ඉඳලා නැන්දම්ම මොකුත් දන්නේ නැති ගානට යනවලු බත් එකට. ඇයි ඒ? අර ගෙදර සේරම බඩගින්නේ ඉන්න වෙලාවට කෑම නැති වුණාම ඇයි අර පුතා වැඩ ඇරිලා නාලා ආපු ගමන් කණ්ඩ තියෙන්න ඕනේ. නැන්දම්ම මොකද කරේ? පුතයි ලේලි අවුලන්න කිව්වේ නෑ බත් එක රොස් වෙලා තියෙන්න කියලා. එහෙම්ම සද්ද නැතුව හිටියා. පුතා ආපු ගමන් බත් බෙදන්න පටන් ගන්නවා. එතකොට කියනවලු බත් එක අද රොස් වෙලා වාගේ කියලා. ඔය ඔහොම තමයි හිතවල තියෙන්නේ ඔව. මේ හිත යට තියෙන්නේ. අපි ඒ හින්දා අර දන් විත්‍යක්වත් නැති ගන්නට අරුන්ද මොකද කරන්නේ ඊළඟට? අපූර්වට පුතාට හෙන්න අර රාස් ගාලා සූරනවලු මොකද්ද? හට්ටිය. පින්නතුනි මේවා චිත්‍රපටි වාගේ මැවිලා පේනවා. ජීවිතේ බලාගෙන ඉන්නේ. අපි අකමැති පුද්ගලයට වරදිනකම් ජීවිතේ බලාගෙන ඉන්නේ. අපේ තරහකාරයා, අපේ වෛරක්කාරයා තුලින් මොකක් හරි අතපසු වීමක් වෙනකම් මොකේද? පලිගන්න. වෛරය පිට කරන්න. තරහකාරයාටත් වෛර කරන්න එපා. පලි ගන්න එක නවත්තන්න. අර මුගටිය එන්ඩ ලොකු වෙනවා. හරි හීලයි. ඔයත් අහලත් තියෙනවා මේ ඔය කතන්දරවලට කියන්න. ඊට පස්සේ පොඩි එකෙක් එහෙම හම්බෙනවා අර ජෝඩුවට. පින්නතුනි දරුවා වතුර බේසම ගාව තියලා ගියාට පස්සේ අර ණයෙක් කෙනවා බේසමෙන් වතුර බොන්න. බිරිඳ ගිහිල්ලා හිටියේ වතුර ගේන්න. අරගෙන කියවන්න අපරක්ෂිත කාර්යයේ සංස්කෘතයේ හොඳ පොතා. මුගටිය හිතන්නේ මොකද්ද? ණයා එන්නේ මේ පොඩි එකාට දෂ්ට කරන්න. මුගටිය පොඩි එකාට ආදරේ පොඩි කාලේ ඉඳන් ගෙදරන පැනපු ගම ණයාගේ බෙල්ල හපනවා. කපලා දානවා. හරි වීර ක්‍රියාවක් කරා වාගේ මුගටිය මොකද කරන්නේ? කටෙල්ලේ පෙරාගෙන යනවා කාන්තාව ඉස්සරහට. කාන්තාව මොකද්ද හිතන්නේ? මුගටියා මගේ දරුවා කාලා. හැම වෙලේම බලන කෝණේ මත තමයි තීරණය, තක්සේරු, නිගමනය අනුත්සාහකව ඇති වෙනවා. මොකද්ද? ඔය සමහර අම්මලා ඉන්නේ. මම මේ අම්මලාටම කියනව නෙමෙයි හොඳ ඔය වෙන දේවල් මම මේ කිය. ඔය හිතේ අංකොන් තිබ්බහම පොඩ්ඩ බැරි වෙන්න බෑනේ. සමහරට තව ඒක හරියට දැනගනත් නැහැ. හේතු කාරණා මොකෝවත් දන්නේ.